හෙලෝ ළමයි, ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි අද මම මේ vlog එකක් අරගෙන එන්නේ. අපි කට්ටියම ඉතින් මේ ලෑස්ති වෙලා ඉන්නේ පොඩි ගමනක් යන්න. අපි එහෙනම් බලමු අපි මේ කොහෙද යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. ඔන්න ඉතින් අපි කට්ටියම දැන් මේ අපේ ගමන පිටත් වෙන්න තමයි යන්නේ. මියුසියම් එකට යනවා. ඔන්න ඉතින් ඔයාලට ඇහුණානේ අපි යන්නේ අද මියුසියම් එක බලන්න. මියුසියම් එක අපේ කැම්පස් එකේ එහා පැත්තෙම තියෙන නිසා කිසිම කරදරයක් නැතුව අපි පයින්ම එතනට ගියා. ඔන්න ඉතින් අපේ ක්ලාස් දෙකේම ළමයි එක්ක අපි කට්ටියම මේ මියුසියම් එකට යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් ආවා කෞතුකාගාරයට. අපි කට්ටිය ඇවිල්ලා මේ බලාගෙන ඉන්නේ අපේ අනිත් යාළුවෝ ටික එනකන්. කෞතුකාගාරේ ගේට් එකෙන් ඇතුල් වුණ ගමන්ම මේ විදිහට ටිකට් වල මිල ගණන් දාපු විස්තර පුවරුවක් අපිට දැක ගන්න පුළුවන්. ඔන්න ඉතින් ළමයි ඔක්කොම ආවට පස්සේ අපි දැන් මේ කෞතුකාගාරෙට ඇතුල් වෙන්න තමයි යන්නේ. ඔන්න ඉතින් මේ තමයි මම ඇතුළු මගේ මිතුරු කැල. අපි දැන් මේ ඉන්නේ කෞතුකාගාරේ රිසෙප්ෂන් එක ගාව. අපි මේ කෞතුකාගාරයට යන්නේ අපේ ෆීල්ඩ් විසිට් එකකට නිසා අපිට යුනිවර්සිටි එකෙන් ලෙටර් එකක් ගන්න පුළුවන් වුණා. ඒක නිසා අපිට මේ පාර ටිකට් ගන්න ඕමනා වුණේ නැහැ. ඉතින් අපි කෞතුකාගාරයට ඇතුළත් වුණ ගමන්ම ඒකේ නිලධාරීන් අපිට කෞතුකාගාරය ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් පෙන්නුවා. ඒ වගේම එයා ඒ ගැන අපිට හොඳ විස්තරයක් ඉදිරිපත් කරා. කෞතුකාගාරයේ මොන කාමරවල මොන දේවල්ද තියෙන්නේ, මොන ප්‍රදර්ශන භාණ්ඩද තියෙන්නේ කියන දේ ගැන එයා අපිට පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ කෞතුකාගාර ඉතිහාසය ගැන, කෞතුකාගාරයේ තියෙන පුරාවස්තුන් ගැන මේ විදිහට ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් අපිට පෙන්නුවා. අපි අද මේ කෞතුකාගාරයට ආවේ අපිට තියෙන පහතරට අත්කම් ශිල්ප ක්‍රම කියන සබ්ජෙක්ට් එකට අදාළ ඇසයින්මන්ට් එකට අවශ්‍ය කරුණු ටිකක් හොයාගන්න. අපිට කරන්න තියෙන්නේ අපේ පැරණි කලාකෘතියක් තෝරගෙන ඒකට කොහොමද කලාව භාවිතා වෙලා තියෙන්නේ කියන දේ ගැන විස්තර කරන්න. ඉතින් මේ පෙන්නපු ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකෙන් අපි ඩිසයිඩ් කරගත්තා අපි ගිහිල්ලා බලන්න ඕනේ මොන ප්‍රදර්ශන කුටිද කියන එක ගැන. ඔන්න ඉතින් අපි කලාකෘතියක් තෝරගන්න මේ ආවේ පොළොන්නරු යුගයට වෙන්නලා තියෙන ප්‍රදර්ශන කුටියට. මං හිතුවා මෙන්න මේ ශිව පාර්වතී මූර්තිය ගැන මගේ ඇසයින්මන්ට් එක කරනවයි කියලා. ඊට පස්සේ ඉතින් වටපිටේ තිබුණ පුරාවස්තු ටිකකුත් අපි මේ විදිහට බැලුවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට අපි බලපු පුරාවස්තු වලින් කොටසක්. මේ තියෙන්නේ අපි කවුරුත් දන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිංහාසනය. ප්‍රදර්ශන මැදිරිය නම් තිබුණේ මහනුවර යුගයට අදාළ පුරාවස්තුන්. අපි ඉතින් ඒ විදිහට තිබුණ අනිත් ප්‍රදර්ශන කාමර ටිකත් බලාගෙන ආවා. මේ ප්‍රදර්ශන මැදිරිය කෞතුකාගාරයට අලුතින් එකතු වන අංගයක් කියලා අපිට ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කිව්වා. මේ ගෘහ භාණ්ඩ වලට වෙන්නුන ප්‍රදර්ශන කුටියක්. ඔන්න ඉතින් මේ තමයි අවසාන ප්‍රදර්ශන මැදිරිය. කෘෂිකාර්මික කටයුතු වලට වෙන් වෙච්ච ප්‍රදර්ශන මැදිරිය තමයි මේ. ඔන්න ඉතින් මේ විදිහට කෞතුකාගාරය බලලා අපි දැන් මේ කැම්පස් එකට යන්නයි ලෑස්තිය. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.